මේ උතුම් වූ ධර්මදීපය ධර්මයටම කැපවෙච්ච රටක්. අතීතයේ සිටම සේසත් නංවල රජවරු මේ රට පූජා කළේ උතුම් බුද්ධ ශාසනයට. බුද්ධ ශාසනය කියලා කියන්නේ කුමක්ද පින්වතුනි? අපි නිතර සඳහන් කරනවා, සිහි කරලා දෙනවා, බෞද්ධයනි අවදිවව් බුද්ධ ශාසනය බේරාගනිව් කියලා. බුද්ධ ශාසනය කියලා කිව්වේ මොකද්ද? ලංකාවේ තියෙන පන්සල් ටිකද? එහෙම නැත්නම් අල්මාරි වල තියෙන ත්‍රිපිටකයේද? ඒ ටිකද? ඒ ටිකත් ඇතුළත්. හැබැයි බුද්ධ ශාසනය කියන්නේ භෞතික වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන් යමකට නෙවෙයි. බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද? සබ්බ පාපස් අකරණං කුසල සුපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධ ශාසනන්ති. බුද්ධ ශාසනය කියන්නේ මිනිස්සු සියලු පාපයෙන් වැළකීම, කුසලය රැස් කිරීම නොහොත් සිත දමනය කර ගැනීම. හැකියාව, කුසලය කියන්නේ කෞශල්‍ය, හැකියාව. ඉංග්‍රීසියෙන් කියන්නේ ස්කිල් කියලා. හැකියාව තමයි හිත දමනය කර ගැනීම. අන්න අපට ලැබුණු අභියෝගය. මිනිසෙක්, ඔබ බුද්ධිමත් නම් මිනිසෙක් නම්, බුද්ධිමත් මිනිසෙක් නම් අන්න ඔබේ ජීවිතයේ අභියෝගය කුමක්ද? හැකිනම් හිත දමනය කරගන්න. ඒක නිකන් කරන්න බෑ. ඒකට අවශ්‍ය ප්‍රාමාණික බුද්ධියක් අවශ්‍යයි. ඒ ප්‍රාමාණික බුද්ධිය අපට ලැබෙන්නේ බුද්ධ වචනය තුලින්. එවනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තොත් ඒ ඥානවන්තයන්ට හැකියාව තියෙනවා මනස දමනය කරගන්න. මනස දමනය කර ගැනීමයි, සිත දමනය කර ගැනීමයි කුසලය. කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං. එතකොට හිත පිරිසුදු වෙනවා. චිත්තේ පාරිශුද්ධ භාවයටපත් වෙනවා. මනස පිරිසුදු වෙනවා. හිත පිරිසුදු මිනිහෙක් බිහි වෙනවා, ප්‍රඥාව බලවත්. අන්න ඒ උත්තරීතර පරිවර්තනයට තමයි බුද්ධ ශාසනය කියන්නේ. එහෙනම් සියලු පාපයෙන් වළකින්න ඕන. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, අභිජ්ජානොත් දැඩි ලෝභය, ව්‍යාපාදේනොත් වෛරී අදහස්, මිත්‍යා දෘෂ්ටියනොත් ඇත්ත ඇති හැටියෙන් නොපිළිගැනීම. මෙන්න මේ කියන අකුසලයන්ගෙන්, පාපයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකීච්ච, ආශාවන් දුරු කරමින් හිත දමනය කරන, ඒ ඇසුරෙන් හිත පිරිසුදු කරගන්න මිනිසෙක් බිහිවීම තමයි බුද්ධ ශාසනය යනුවෙන් අදහස් කරන්නේ. එහෙමනම් ඒ මිනිසෙක් පමණක් විතරක් නෙමෙයි, ඥානවන්ත දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන්. එහෙමනම් බුද්ධ ශාසනය පවතින්නේ කොහිද? අවබෝධයටපත් චිත්තසංතානය තුලයි. එහෙමනම් බුදුසසුන බැබලේවා කියන්නේ මොකද්ද? මිනිසුන් ධර්මයේ හැසිරේවා කියන එක. එසේ නොවන තාක්කල් බුදුසසුන බැබලෙන්නේ නැහැ. බුදුසසුන බබලන්න බෑ ලයිට් වලින්. අද කරන්නේ ඒක. අද මිනිස්සු පුළුවන් තරම් අධර්මයේ හැසිරෙනවා, රටේ ඉහළම පුරවැසියෙක් ඉඳලා පහළම පුරවැසිය දක්වා. ධර්මයේ නොතකාම කටයුතු කරනවා. ධර්මයට තැනක් දෙන්නෙම නෑ ජීවිතේ. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? ඔවුන්ගේ තියෙන මුග්ධකම, ඔවුන්ගේ තියෙන අසත්පුරුෂකම, ඔවුන්ගේ තියෙන අඥාන මෝඩකම. ඒ නිසායි ධර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙන්නේ. බුද්ධ ශාසනයට මුල් තැන දෙන්න කිව්වහම ඇඹරෙන්නේ ඒකයි. ඇයි දන්නේ නැහැ බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද කියලා. යමෙක් සියලු පාපයන්ගෙන් වැළකීලා හිත දමනය කරගෙන, හිත පිරිසිදු කරගෙන ජීවත් වෙනවා නම් පින්වතුනි, ඒ මිනිසයාගෙන් මේ මිහිතලේ ශුද්‍ර ජීවිතයටවත් හානියක් වෙන්නේ නැහැ. කුරා කූඹියටවත් හානියක් වෙන්නේ නැහැ. ගහට කොළට හානියක් වෙන්නේ නැහැ. අවකාශයට, පොළොවට හානියක් වෙන්නේ නැහැ. ජීව ආජීව සකල ලෝක විශේෂයටම ඔහුගෙන් හානියක් වෙන්නේ නැත්නම් අන්නේ උතුම් බුද්ධ ශාසනය පවත්වන්නට, ඒ බුද්ධ ශාසනය බබලවන්නට ඇයි යමෙක් පසුබට වෙන්නේ? ඔවුන්ගේ තියෙන අඥානකම නිසා. ඔවුන් ධර්මයේ දන්නේ නැති නිසා. බුද්ධ ශාසනය කියලා හිතාගෙන ඉන්නේ පන්සල්, විහෙර, විහාරස්ථාන, ත්‍රිපිටකය, අල්මාරි, ත්‍රිපිටක අල්මාරි, පොතපත, මේ ටික. ඊළඟට හිතනවා බුද්ධ ශාසනයට මුල් තැන දෙනවා කිව්වහම අර සර්වාගමික, එහෙම නැත්නම් සියලු ආගමික මිනිස්සු ඉන්නව රටක අනිත් අයට අසාධාරණයක් වෙනවා කියලා මොනතරම් මුග්ධ චින්තනයක්ද? මොනතරම් මෝඩ චින්තනයක්ද? ඒ වගේ මෝඩ චින්තනයකින් රටකට කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. පින්වතුනි, බුද්ධ ශාසනයට මුල් තැන දෙනවා කිව්වහම දෙවියන් බ්‍රහ්මයන් පවා සාදුකාර දෙනවා. ඇයි ඒ? එතකොට තමයි
සුද්‍ර ජීවියටවත් කුරා කූඹියටවත් හිංසාවක් නොවන සමාජයක් බිහි වෙන්නේ.